ඉතින් ඇයි අපි ඔන්ලයින් යන්න ඕනේ? ඇයි අපි ඔන්ලයින් බිස්නස් එක ඔන්ලයින් ගෙනියන්න ඕනේ? මම චූටි පැහැදිලි කිරීමක් කරන්නේ මේ වෙද්දි මාකට් එකේ පරම්පරා තුනක කට්ටිය ඉන්නවා. ජෙනරේෂන් තුනක කට්ටිය ඉන්නවා. ඔය ජෙනරේෂන් තුන ඔයාලා මේක දැනුවත් ඇති. XYZ කියලා තමයි හඳුනන්නේ. X ජෙනරේෂන් එක කියලා කියන්නේ 1980ට කලින් ඉපදුන අය. Y ජෙනරේෂන් එක කියලා කියන්නේ 1980යි 95යි අතර ඉපදුන අය. Z ජෙනරේෂන් එක කියලා කියන්නේ 1995න් පසු ඉපදුන අය. මෙන්න මේ පරම්පරා තුනටම අයිති අය මේ වෙද්දි මාකට් එකේ ඉන්නවා. එතකොට දැන් අපි මේ පරම්පරා තුනේ හැසිරීම වැඩ කරන විදිය පුරුදු එකිනෙකට වෙනස්. උදාහරණයක් විදිහට අපි ගත්තොත් භාණ්ඩ හා සේවා මිලදී ගැනීම සම්බන්ධව අපිට අවශ්‍ය වෙන ව්‍යාපාරික විදිහට ඒ සම්බන්ධවනේ. අපි උදාහරණයක් ගන්න ඇඳුමක් ගන්න ගැන හිතුවොත් X පරම්පරාව කරන්නේ අපි කරේ X පරම්පරාවට කලින් ඉපදුන අය ටේලර් ෂොප් එකකට ගිහිල්ලා මෙෂර්මන්ට් දීලා තමයි ඇඳුම් හැදුවේ. Y පරම්පරාව ගත්තොත් ඒ කියන්නේ 80 95 අතර පරම්පරාව ගත්තොත් ඒගොල්ලෝ මොකද්ද කරේ? එයාලා ෂෝරූම් එකකට ගිහිල්ලා නැත්නම් ටෙක්ස්ටයිල් එකකට ගිහිල්ලා ෆිට ඔන් කරලා බලලා ඇඳුම් ගත්තා. Z පරම්පරාව. ඒ කියන්නේ 95න් පසු ඉපදුණු පරම්පරාව මොකද්ද කරේ? ඒගොල්ලෝ ඔන්ලයින් ගිහිල්ලා ඇඩ් ටු කාර්ට් කරලා කාඩ් එකෙන් පේ කරලා කුරියර් කරලා ගෙදරට ගෙන්න ගත්තා. මෙන්න මේ පරම්පරා තුන උදාහරණයක් විදිහට ගත්තොත් නිකන් X පරම්පරාව PC කම්පියුටර් එකක්. Y පරම්පරාව ලැප්ටොප් එකක් නම් Z පරම්පරාව ස්මාර්ට් ෆෝන් එකක් වගේ. ඒතකොට මෙන්න මේ Z පරම්පරාව ගැන අපි කතා කරමු. 1995 ඉපදුණු කෙනෙක් සාමාන්‍යයෙන් මාකට් එකට එන්නේ. සාමාන්‍යයෙන් මාකට් එකට එනවා කියලා කියන්නේ තමන්ම හම්බ කරලා තමන් ගෙදන් කරන පාර. ඒතකොට එයාලට අවුරුදු 20ක් වෙනවා 2015 වෙද්දි. මෙන්න මේ 2015 වෙද්දි මාකට් එකට ආව Z ජෙනරේෂන් එක. ඒ වෙද්දි මාකට් එකේ භාණ්ඩ හා සේවා මිලදී ගත්තේ එයාලට අවශ්‍ය පොඩි දේවල්. අවුරුදු 20ක ළමෙක්ට ඕන දේවල් තමයි එයාලා මිලදී ගත්තේ. එතකොට එක සෙරප්පු දෙකක් වෙන්න පුළුවන්, ටී-ෂර්ට් එකක් වෙන්න පුළුවන්, සපත්තු දෙකක් වෙන්න පුළුවන්, බ්ලවුස් එකක් වෙන්න පුළුවන්, ස්කර්ට් එකක් වෙන්න පුළුවන්, පර්ෆියුම් එකක් වෙන්න පුළුවන්, කොස්මෙටික් අයිටම් එකක් වෙන්න පුළුවන්. මෙන්න මේ දේවල් තමයි මිලදී ගත්තේ. නමුත් 95න් පසු ඉපදුණු අයට 2024 මේ වෙද්දි අවුරුදු 29ක්, අවුරුදු 30ක් අවුරුදු 30ක් කියලා කියන්නේ අවුරුදු 30ක පුද්ගලයෙක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් මැරි කරලා දරුවෙක් ඉන්නෝ දෙන්නෙක් ඉන්නෝ. දැන් ලොකු දරුවෝ ඉස්කෝලේ යනවා වෙන්න පුළුවන්. ගෙවල් හදලා පටන් අරන් වාහනයක් කරන් ව්‍යාපාර ආරම්භ කරන් සමාජයේ වගකීම් දරන අය බවට පත් වෙලා. ඒතර අවුරුදු 30ක කෙනෙක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් ගෙදර තියෙන වගකීම අර තාත්තගේ පුතාට මාරු වෙන වෙද්දී ඒ වගකීම බාර ගන්න කෙනා. එතකොට මේ පරම්පරාවෙන් පරම්පරාවට ගෙදර තියෙන වගකීම මාරු වෙනවා. එන් තාත්තගේ පුතාට මාරු වෙනවා. කලිනුත් මේක මාරු වුණා අතීතයේදී. මේ වර්තමානයේදීත් මාරු වෙනවා. අනාගතයේදීත් මාරු වෙනවා. එතකොට කලින් මාරු වෙද්දී තාත්තා බඩු ගත්ත තැනින්ම තමයි පුතාත් බඩු ගත්තේ. දැන් මාරු වෙද්දී තාත්තා බඩු ගත්ත තැනින් සහ ඔන්ලයින් පුතා බඩු මිලදී ගන්න. අනාගතයේදී පුතා තනිකරම ඔන්ලයින් භාණ්ඩ මිලදී ගන්න. ඒ කියන්නේ අවුරුදු 30ක කෙනෙක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් අවුරුදු 30ක කෙනෙක් කියලා කියන්නේ ගෙදරට මිලදී ගන්න භාණ්ඩ හා සේවා මිලදී ගැනීම සම්බන්ධව තීන්දුව ගැනීමේ අයිතිය කියන කෙනෙක්. දැන් මොකද්ද වෙන්නේ? අන්න අර XY පරම්පරාවේ අම්මා තාත්තගෙන් Z පරම්පරාවේ පුතාට දුවාට මේ ගෙදරට අවශ්‍ය භාණ්ඩ හා සේවා මිලදී ගැනීම සම්බන්ධව තීන්දුව ගැනීමේ අයිතිය මාරු වෙනවා. මේක ලොකු හින්ට් එකක්. මේ පොයින්ට් එක හරියට ගත්තොත් අපි ඔන්ලයින් එන්න ඕනේ ඇයි කියන එක අපිට අවබෝධ කරගන්න පුළුවන්. දැන් එහෙම වෙද්දී මේ පරම්පරාව එක්ක ඒගොල්ලෝ මැරි කරලා වෙනම පදිංචියට ගිහිල්ලා. එහෙම නැත්නම් ගෙදරම හිටියත් ඒ කෙනාට වගකීම පැවරුවා. ඒතකොට එයාට අවශ්‍ය භාණ්ඩ හා සේවා මිලදී ගන්න බලන ඔන්ලයින්. භාණ්ඩ හා සේවා තියෙන තැන හොයන්න බලන ඔන්ලයින්. මෙන්න මේක නිසා අද දවසේ අපි පවත්වාගෙන යන ව්‍යාපාරය අපිට සිද්ධ වෙනවා ඔන්ලයින් මාකට් එකට ගේන්න. ඔන්ලයින් මාකට් එකට ගේන්න අපිට සිද්ධ වෙනවා. ඒතකොට එහෙම නොවුනොත් අපේ ව්‍යාපාරය තියෙන තැන ඉස්සරහා ගෙදර කෙනා වුණා. අපේ ව්‍යාපාරයෙන් අපේ ෂොප් එකෙන් භාණ්ඩ හා සේවා මිලදී නොගෙන ඉන්න පුළුවන්. ඒ වගේම දැන් මේ තීන්දුව තීරණය ගන්න කෙනා ගොඩක් සෝෂල් මීඩියා එකේ ඉන්නවා. එතකොට ඒගොල්ලන්ට ගොඩාක් භාණ්ඩ හා සේවා දකින්න ලැබෙනවා. බලන්න හම්බ වෙනවා. ඒතකොට ඒගොල්ලෝ ඒවා මිලදී ගන්න යන්නේ ඔන්ලයින් හරහා. එහෙනම් අපි භාණ්ඩ හා සේවා මිලදී ගැනීම සිද්ධ කරන එක ගැන කල්පනාවෙන් ඉන්නවා. 2025 පසුව වෙන දේ තමයි 2025 වෙද්දී 95න් පසුව ඉපදුණු. 95න් පස්සේ 96 97 98 99 2005 වෙනකම් ඉපදුණු ගත්තොත් 2005 ඉපදුණු කෙනෙක්ට අවුරුදු 20ක්. ඒතර 2025 වෙද්දී අවුරුදු 20 සිට 30 දක්වා අවුරුදු 20 සිට 30 දක්වා අවුරුදු 10ක ඔන්ලයින් මාකට් එකෙන් භාණ්ඩ හා සේවා මිලදී ගන්න කස්ටමර් බේස් එකක් හැදිලා. දැන් මේ වෙද්දී මාකට් ෂෙයා එක සාමාන්‍ය මාකට් ෂෙයා එක 95ක් විතර තියෙන්නේ ඕෆ්ලයින් මාකට් එකේ. නමුත් 2025 කියලා කියන්නේ අන්නර සමස්ත වෙළඳපොළ තුල තියෙන සියලු භාණ්ඩ හා සේවා මිලදී ගැනීම සම්බන්ධව තීරණ ගැනීමේ අයිතිය ඕෆ්ලයින් මාකට් එකෙන් ඔන්ලයින් මාකට් එකට චේන්ජ් වෙන තැන. මේක සංක්‍රාන්තියක් වෙන තැන. දැන් Nokia ෆෝන් එක ඇනලොග් ෆෝන් Android වලට iOS වලට Apple device වලට මාරුන්නේ නැහැ 2007 දී. මොකද ඒගොල්ලන්ට ලොකු මාකට් ෂෙයා එකක් තියෙනවා 60 65ක විතර. නමුත් මිනිස්සු පාවිච්චි කරන්න ගත්ත Android 2012 13 වෙද්දී මාකට් ෂෙයා එක 5%කට වඩා අඩු වුණා Nokia. නැත්තර නැති වෙලා ගියා. ඒතර මෙන්න මේ 2025 කියලා කියන්නේ ඕෆ්ලයින් මාකට් එකේ තියෙන මාකට් ෂෙයා එක සීඝ්‍ර වශයෙන් ඔන්ලයින් මාකට් එකට මාරු වෙන්න පටන් ගන්න තැන හේතුව ගෙදරට අවශ්‍ය සියලු භාණ්ඩ හා සේවා මිලදී ගැනීම සම්බන්ධව තීරණ ගැනීමේ අයිතිය ඔන්ලයින් මාකට් එකේ ඉන්න කෙනාගේ අතටපත් වෙනවා. සහ 26 27 28 කියලා කියන්නේ නැවත මේ මාකට් එකට එන පිරිස
මේ වගකීම පැවරෙන පිරිස ඔන්ලයින් මාකට් එකෙන් තමයි බඩු ගන්න. එහෙනම් අපි බලන්න ඕන අපේ බිස්නස් එක ගිහලා ඔන්ලයින් මාකට් එකේ තියන්න. මේක මෙන්න මේ වගේ. අපි හිතමු දැන් හයිවේ එක ආරම්භ කරන්න කලින් හයිවේ එක යන පාර අපිට දැනගන්න ලැබුණා නම් ඒ පාරට සම්බන්ධ වෙන ඉඩම්, ඒ පාරට අහු වෙන ඉඩම්, මඩ ඉඩම්, උඩු ඉඩම්, ගල් තියෙන ඉඩම් අඩු මිලට ගන්න පුළුවන්. ඒ වගේම හයිවේ එකට ඒක ක්ලේම් කරද්දී විශාල මුදල් ප්‍රතිලාභ ලබා දුන්නා. ඒ ඉඩම් වල තිබුණ පොල් ගහට, දෙහි ගහට, පුවක් ගහට ක්ලේම් කරා. ඒ ගහේ වටිනාකමටත් ගෙව්වා, ඊළඟට හැදෙන්න තියෙන ගෙඩි වලටත් ගෙව්වා. අන්න ඒ වෙලාව ප්‍රයෝජනෙට ගත්ත අය. එක්සිට් තියෙන තැන්, එන්ට්‍රන්ස් තියෙන තැන් තරංගේ ඉඩම් මිලදී ගත්තා. විශාල ප්‍රතිලාභ ලැබුවා. ඒතර මේ වෙලාවේ අපිට මාකට් ෂෙයාර් එකක් තියෙනවා. වෙළඳපොළ කොටසක් තියෙනවා. ඒතකොට ජයන්ට් සෙලර්ස්ලා ඉන්න මේ වෙලාවේ. ඒගොල්ලෝ අර නොබියක වගේ මේ වෙලාවේ එක සැරේටම යාළුවට ඔන්ලයින් මාකට් එකට එන්න අවශ්‍ය නැති වෙන්න පුළුවන්. නමුත් මම මගේ ප්‍රොඩක්ට් එක අරන් මේ වෙලාවේ ඔන්ලයින් මාකට් එකට ගියොත් මට පුළුවන් මටම කියලා ලෝයල් කස්ටමර් බේස් එකක් හදාගන්න. මොකද එයාලා අලුතෙන් මාකට් එකට එන්නේ. ඒ එන තැනදී මම නම් මාකට් එකේ ඉන්නේ. මට පුළුවන් එයාලා මගේ ලෝයල් කස්ටමර්ස්ලා කරගන්න. එතෙන්දී සීක්‍රේට් මාකට් ෂෙයාර් එක චේන්ජ් වෙද්දී අපිට පුළුවන් වෙළඳපොළ කොටස සීක්‍රේට් අපේ අතට ගන්න අපි ඔන්ලයින් මාකට් එකේ ඉන්නවනම්.